Hello and welcome back to Hard Talk with Udit Tirosh. Cricket ගැන ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා tour of Zimbabwe first T20 international එකේ post match analysis එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් cricket ගැන කතා කරන්න කලින් කතා කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයගොල්ලන් දන්නවා ඊයේ රාත්‍රියේ අද පාන්දරට වෙන්න ඇල්ල වැල්ලවාය මාර්ගයේදී බස් රථ අනතුරක් සිද්ධ වුණා. එයින් 15 දෙනෙක්ගේ දිවි මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. ඇතරම කනගාටුදායක තත්ත්වයක් සිදුවීමක් එහෙම දේවල් වෙන්න හොඳ නෑ මිනිස්සුන්ට. ඉතින් මගේ කණ්ඩායමේ සහ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කර සිටිනවා මේ වෙලාවේදී. හැබැයි යමක් කියන්න ඕනේ මේ සිදුවීමේදී ලංකාවේ මිනිස්සුන්ගේ ස්පිරිට් එක. ඇත්තටම කවුරු හරි මිනිස්සෙක් කරදරයකට වැටෙනම අමාරු වැටෙනම අපේ මිනිස්සු තමන්ගේ දේවලුත් අතෑරලා එනවා ඒ මිනිස්සුන්ගේ පිහිටට. ඉතින් ඒක ඇත්තටම මාර දෙයක්. ඒ ස්පිරිට් එක සෑහෙන දෙයක්. අපි ක්‍රිකට් වලත් ඒක දැකලා තියෙනවා. මේ රට යුද්ධයක් තියෙද්දිත් අපි මෙච්චර කාලයක් දිව්වෙත් ওই ක්‍රිකට් එකෙන් ওই ස්පිරිට් එකෙන් අපේ මිනිස්සු යුද්ධයක් තියාගෙන දිව්වේ ඒ ස්පිරිට් එකෙන්. ඉතින් බස් රථ අනතුර වුණ ගමන් මේ අහල පහල ප්‍රදේශවල මිනිස්සු සෑහෙන පිරිසක් ඇවිල්ලා තමන්ගේ ෆෝන් එකේ ලයිට් එකෙන් හරි මේ පැත්ත එළිය කරලා ලනු දාලා කොහොම හරි අර මිනිස්සුන්ව බේර ගන්න ගොඩාක් උත්සාහයක් දරුවා. ඒකට hats off salute respect හැමෝටම ඔය ඇල්ලවැල්ල වායම් ප්‍රදේශයේ හිටපු සහ අපේ ත්‍රිවිධ හමුදාවට හැමෝටම මේ මිනිස්සුන්ව බේර ගන්න දරපු උත්සාහයට බොහොමත්ම ස්තුතියි. සෑහෙන respect අපෙන්. ඉතින් first T20 international පැවැත්වුණ හරාරේවල් Zimbabwe එක ගොඩාක් බලාපොරොත්තු තිබුණා මේ සීරීස් එක පටන් ගන්නකොට අපිට විශේෂයෙන්ම මොකද ඒෂියා කප් එක එනවා වර්ල්ඩ් කප් එකට අපි ලෑස්ති වෙන්න ඕනේ කවුද අපේ කොම්බිනේෂන්ස් අපේ කන්සිස්ටන්සිස් ටීම් එකේ හදාගන්න සෑහෙන ඉම්පෝටන්ට් සීරීස් එකක් මේක. ඉතින් හරාරේ වල අපි post match analysis කරනවා third ODI එකේ අපි කිව්වේ T20 international එකට එනකොට average score එක සාමාන්‍යයෙන් first innings average score එක හරාරේ වල T20 international around 150 155 151 වගේ තමයි තිබුණේ. 155 වෙනකන් වගේ තියෙන average score එක. and අපි notice කරපු දෙයක් තමයි matches 68ක් ශ්‍රී ලංකාවේ තිබුණා. 68න් 37ක්ම ජයග්‍රහණය කළ තිබුණේ team batting first. හැබැයි ඒකේ තව ස්ටැට් එකක් තිබුණා අපිට කතා කරන්න බැරි වුණා. ඒක තමයි 2025 පැවැත්වුණ T20 internationals ගත්තොත් T20s ගත්තොත් එහෙම matches 11කින් 10ක්ම ටීම් කැප්ටන් මුලින් බෝල් කරන්න තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ගොඩක් අය හැව්වා මේ අපි වැරදුනාද අපිට මේ ටොස් එක දිනලා අපි Zimbabwe වලට ඉන්වයිට් කරන එක. නමුත් it was a good choice. මොකද matches 11කින් මේ අවුරුද්දේ පහුගිය ශ්‍රී ලංකාව කරපු matches 11කින් 10ක්ම team batting second have won and elected to ඒ හැමෝම එක මැච් එකක ඇරෙන්න හැමෝම කැප්ටන්ස්ලා තෝරගෙන තිබුණේ මුලින් බෝල් කරන්න. ලංකාවේ කණ්ඩායම ගත්තොත් it was always important. අපි මේ කතා කරා T20 international එක ගැන අපි සීරීස් එක ගැන කතා කරනකොට it's important අපි chase කරන්න එක මැච් එකක් අපි ස්කෝර් එකක් බෝඩ් එකේ දාන්න එක මැච් එකක්. ඒක සෑහෙන important අපිට ලෑස්ති වෙන්න මේ ඒෂියා කප් එකට සහ ඉස්සරහට යනකොට වර්ල්ඩ් කප් එකට. so whether we win the toss or lose the toss අපි මුලින් බැට් කරත් අපි මුලින් බෝල් කරත් results are what matters and how we play the game. ඉතින් ටොස් එක ජයග්‍රහණය කරලා අපි Zimbabwe වලට ඉන්වයිට් කරා. they batted first 175 for 7. Brian Bennett සුපිරි ඉනිං එකක් ගැහුවා. ලකුණු 81ක් බෝල 57ට. it was a very very good innings and then nothing much. එතනින් එහාට අපි ඇත්තටම කාටවත් එහෙම ලොකුවට සෙටල් වෙන්න දුන්නේ නැහැ. 177යි බෝලින් ගත්තොත් එහෙම අඩුපාඩු කීපයක් තිබුණා. අපි ගැන කතා කරමු. and Sri Lanka went on to chase it 177 for 6 overs 19ක් ඉතුරු 19.1කින් අපි ජයග්‍රහණය කරා ගියා. හැබැයි අපි ජයග්‍රහණයට ගියේ heart attack නැතුව නෙමෙයි, pressure එක නැතුවමත් නෙමෙයි. ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. විශේෂයෙන්ම ওই middle overs කතන්දරේ සහ අපේ මේ number 3 number 4 spots ගැන අපි මේ content එකේ ඉස්සරහට ටිකක් දීර්ඝව කතා කරමු. මේ මැච් එකේ විශේෂයෙන්ම නෝනින්ද ෆර්නැන්ඩෝට ඔපචුනිටි එක හම්බුණා සහ දුෂාන් හේමන්ත ඩෙබියු කරා. so it was very very important. මේ දෙන්න ඒ විශේෂයෙන්ම ඔපචුනිටි එකක් හම්බුණාම ජාතික කණ්ඩායමේ ඒ ඔපචුනිටි එක grab කරන්න සෑහෙන මහන්සියක් එන්න ඕනේ සහ ඒ අවස්ථාව ලබා ගන්න ඕනේ ක්‍රීඩකයෝ. ඉතින් දුෂාන් හේමන්ත සහ නෝනින්ද ෆර්නැන්ඩෝට ඒ ඔපචුනිටි එක හම්බුණා. bowling පැත්තෙන් ගත්තොත් එහෙම නුවන් තුෂාර was a bit disappointing. 4 overs 47 for 11.75 runs per over run rate එකක ගියේ, economy rate එක ගියේ. so a bit disappointing there. Mice Theekshana 4 overs 38 for 1 9.50 runs per over. ඒගොල්ලෝ power play එකේ සෑහෙන හොඳට සෙල්ලම් කරා. 59 for 2 power play එකේ. usually අපි කියන්නේ 60 for 1 60 for 2 is okay power play එකක. and
අපි අර ඇවරේජ් ස්කෝර්ස් බැලුවට අපි ඇවරේජ් ස්කෝර්ස් වල හැමදෙස්සම කිව්ව 150 155 අතර තියෙන කියලා but the way Zimbabwe batted එක වෙලාවක you know it looked like you know 200 was the pass score 200 තමයි pass score එක වගේ කියලා හිතුනේ. ඉතින් දුෂ්මන්ත චමීර brilliant spell විශේෂයෙන්ම end of the innings හොඳට බෝල් කරා 4 overs 30 for 3 economy rate of 7.50 bowled really well. අපි ගියත් නුවන් තුෂාර සහ චමීර එක මම හිතන්නේ අපි ටෙස්ට් කරනවා අපේ bowling combinations and ඒ combination ඇතුලේ නුවන් තුෂාර fail වුණාට දුෂ්මන් චමීර did a good job. Dushan Hemant debut brilliantly well bowled 4 overs 28 for 1 Sikandar Razaගේ wicket එක ගත්තා. it is a bigger ground boundaries ටිකක් ඈතයි සාමාන්‍ය T20 වලට වඩා හොඳ කොට බෝල් එකට but he bowled really well 4 overs 28 for 1 ඊට පස්සේ කමින්දු සහ දසුන් තමයි අපේ 5th bowler අපි මේ strategy එකේ යනවා කියලා හොඳට පේනවා අපි strategy එකක් ඔව් සමහර ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අර 5th front line bowler කෙනෙක් නැති එක නමුත් මම දකින්නේ මේ විදිහට ස්ට්‍රැටජි එකක් තියේදී ස්ට්‍රැටජි එක උඩම මත රැඳෙන එක සෑහෙන හොඳයි මොකද අපි ඒක ටෙස්ට් කරලා බලන්න ඕනේ සහ if it works it's really good so කමිදු මෙන්ඩිස් දසුන් ෂානක ඉන්නේ 5th bowler හැටියට so ඒ දෙන්නම 4 overs 29 for no wicket at 7 runs per over so it worked to a certain extent. කතා කරන්න ඕනේ තමයි මේ බ්‍රයන් බෙනට් played a really good innings. දැන් 81යි බෝල 59ට විශේෂයෙන්ම කණ්ඩායමක එක බැට්ස්මන් කෙනෙක් 80ක් ගහලා තිනවා T20 වල ඒගොල්ලෝ ලකුණු 200ට යන්න පුළුවන් වෙන්න ඕනේ. but we bowled really well අර end of the innings the latter part of the innings අන්තිම overs 4 5 අපි හොඳට බෝල් කරා. but Brian Bennett අපිට උත්තරයක් තිබුණේ නැහැ. so if you look at එයාගේ wagon wheel එක බැලුවම තේරෙන දෙයක් තමයි third man very strong in the third man area. මුලින් විශේෂයෙන්ම අලුත් බෝලින් යාට බෝල් කරද්දී පොඩ්ඩක් එළියේ බැට් එක තියෙනවා offside outside off stump ඒ third man area එක යුටිලයිස් කරන්න හැමතිස්සෙම බලනවා. third man area එකේ විතරක් එයා ලකුණු 19ක් ගහලා දෙනවා. ඊට පස්සේ deep square leg පැත්තෙන් ලකුණු 8ක් ගහලා දෙනවා. total ඒ areas දෙක ගත්තොත් he has scored 27 runs. 4 ඒවා 5ක් ගහලා තිනවා third man to deep square ගත්තොත් එහෙම වැඩිපුරම third man area එකෙන් තමයි. ඊට පස්සේ යාගේ main areas දෙක ගත්තොත් deep third man සහ long on deep mid wicket areas දෙක එයා පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරනවා. so long on deep mid wicket ගත්තොත් ලකුණු 19ක් ගහලා තියෙනවා. long off එකේ ලකුණු 10යි. so that's 29 runs. total 56 runs මේ area දෙකේ මේ third man එකේ මේ long on deep mid wicket area එකේ එයා ලකුණු ගහනවා. ලකුණු 29ක් ගහලා දෙනවා area එකේ. 4 ඒවා 5ක් එතන තියෙනවා. so ලකුණු 56ක් එයාගේ 81කින් එන්නේ third man area එකෙන් ඔය long on area එකෙන්. එක දෙයක් අපි දැක්කේ බ්‍රයන් බෙනට්ගේ pull shot එකට යනකොට එයා පොඩ්ඩක් he's weak on the pull right ඒක අපි first ODI එකේ දැක්කා outside off stump පොඩ්ඩක් විතර short ball එක දැක්කම ගමන් එයා පාරට ගහන්න යනවා but he's a bit slow මේ pull shot එකේ so අපිට ස්ට්‍රැටජි එකක් විතර අපේ ෆාස්ට් බෝලර්ස් විශේෂයෙන් දුෂ්මන් චමීර වගේ පේස් එක පොඩ්ඩක් වැඩිපුර තියෙන නිසා බවුන්ස් එක ගන්න පුළුවන් වැඩිපුර ඉන්න බෝලර්ස්ලා ඉන්න එකේ අපි පොඩ්ඩක් යාව ක්‍රෑම්ප් කරන්න ඕනේ. අර පුල් ෂොට් එක යන්න ඉඩ වැඩිය දෙන්න හොඳ නැහැ. if you cramp him there is an opportunity of getting him out. so I hope the analysts see this. මම හිතනවා ඇනලිස්ට්ලා ඒක දකින්න ඇති කියලා. and Brian Bennett is in form ඊළඟ T20 එනකොටත් he will be using the same tactics එම ලොකු වෙනසක් කරන්න නැති වෙයි බොහෝ දුරට. so if you can cramp him with that pull shot මම හිතන්නේ අපිට විකට් එකක් Brian Bennett ගේ විකට් එක ගන්න පුළුවන්. so පුළුවන්. so going forward ශ්‍රී ලංකා බැටිං ගත්තොත් දැන් දිගින් දිගටම අපිට තියෙන ප්‍රශ්න තමයි ලංකාවේ බැටිං වල විශේෂයෙන් number 3 number 4 position එකට අපි මොකද කරන්න කියලා. නූනිද ෆර්නෑන්ඩෝට ඒ opportunity එක හම්බුණා number 4 position එකේ බැට් කරන්න and then නිතරම තිබුණ ප්‍රශ්න තමයි KJP මොනවාද number 3 එකේ කරන්නේ KJP හරියයිද කියන ප්‍රශ්නේ ෆෑන්ස්ලට තිබුණා අපිටත් තිබුණා number 3 එකේ හරියයිද කියලා. ඉතින් superb start power play එකේ අපි සෑහෙන හොඳට සෙල්ලම් කරා power play එකේ අපි 65 runs for no wicket in the power play. it was a very good power play. එතන notice කරන්න ඕන දැන් තමයි කුසල් මෙන්ඩිස් වැඩිය කලබල වුණේ නැහැ. පැතුම් නිස්සංගට ලකුණු වැඩිගෙන එනකොට එයා කලබල වෙන්නේ නැතුව එයාගේ සිංගල්ස් රොටේට් කරලා ස්ට්‍රයික් එක පැතුම් නිස්සංගට දීලා ගියා. it's a very good partnership. අන්න ඒක තමයි කියන්නේ දිගින් දිගටම එකම ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා. එතන ඒගොල්ලෝගේ අවබෝධය වැඩි වෙනවා ඒගොල්ලෝගේ ගේම් එක සහ එයාගේ පාර්ට්නර් ගේ ගේම් එක ඇතුලේ. so really well played. 65 runs in the power play. පැතුම් නිස්සංග 55ක් ගහනවා බෝල 32කට 4 ඒවා 4යි 6 ඒවා 2යි and කුසල් මෙන්ඩිස් 38 of 35 with 4 boundaries. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ 96ක් ගහනවා අපි පළවෙනි පාර්ට්නර්ෂිප් එක
opening partnership 96 of 62 balls and then everything went haywire from there. කුසල් මෙන්ඩිස්ගේ 38 බෝල 40 බෝල 35ට and then අන්තිමට ඇවිල්ලා කමිදු මෙන්ඩිස්ගේ බෝල 16 ලකුණු ගහපු 41 ගහපු එකෙන් අපි ජයග්‍රහණය කරා and දුෂාන් හේමන්තගේ හොඳ කැමියෝ එකක් 14 of 9 ඒ ගැනත් අපි කතා කරමු මේ content එකේ. But where are we going wrong? We need to talk about it. කුසල් ජනිත් පෙරේරාගේ issue එක අපි කතා කරන්න ඕනේ. දැන් අපි ස්කෝර්ස් බ්‍රේක් ඩවුන් කරගත්තොත් මේ zones වලට දැන් power play එකේ Zimbabwe 59 for 2 in the power play, Sri Lanka 65 for no wicket in the power play, and then middle overs දැන් ගොඩාක් teams middle overs වැඩිය හිතන්නේ නැහැ, fans ලත් වැඩිය middle overs ගැන හිතන්නේ නැහැ. නමුත් middle overs වල තමයි game එක වෙනස් වෙන්න පුළුවන් සහ game එක සම්පූර්ණ උඩ යටි කර කරන්න පුළුවන් මේ middle overs වල. middle overs සාමාන්‍යයෙන් boring, but that's the place where you ඔයගේ strategy එක පොඩ්ඩක් වෙනස් කරලා විශේෂයෙන් power play එකේ මොනවද වෙන්නේ කියලා ඒ මත අපේ middle overs අපි formulate කරගන්න ඕනේ, අපි strategize කරගන්න ඕනේ middle overs අපි මොනවද කරන්න කියලා. දැන් Zimbabwe in the middle overs කියන්නේ අපි සාමාන්‍යයෙන් 7 වෙනි over ඉඳලා 15 16th over වෙනකම් they had scored 80 runs for 1 wicket, right? really good middle over. හැබැයි අපේ middle overs 65 for 5. දැන් මේ middle overs වල 65 for 5 තමයි අපි ගහලා තියෙන්නේ 7 to 16th over. හැබැයි ඒකෙත් overs 10ක් 15ක් අතර අපි විකට් 5ක් අපේ යනවා and ලකුණු 29කට. now pressure එක සම්පූර්ණයෙන්ම මේ batting order එකට වැටෙනවා. ඒක උනාම අපි දැක්කා overs 10 ඉවරනත් එක්කම තමයි බැතුම් නිසංක out උනේ, කුසල් මෙන්ඩිස් ඒත් එක්කම out උනා and then the wicket started tumbling. ඒක ඇතුලේ වුණ pressure එකත් එක්ක අපි ඒ 5 overs spell එකේ අපි සෑහෙන pressure එකක් අපේ batting order එකට අපි දැම්මා. so the final 4 overs ගත්තොත් එහෙම Zimbabwe 36 for 4 and Sri Lanka 47 for 1, 19.1 overs වලින් match එක ඉවරුණා. 6 ගත්තොත් එම Zimbabwe මුළු inning එකම ගැහුවේ එක 6-1යි. අපි 6-6යි 4-20ක් Zimbabwe සෙල්ලම් ගහලා තිනවා and 4-11යි. now they knew the ground එක ලොකුයි, ලකුණු තියෙනවා, උඩින් පාරක් ගහනකොට පොඩ්ඩ අමාරුයි boundary එක clear කරන්න. so their number of sixes were less, but අපි 6 ගැහුවා සෑන්ඩ් විශේෂයෙන්ම අන්තිම ටිකේදී අපි හොඳ 6 වටයක් ගැව කමිදු මෙන්ඩිස්. so boundary runs Zimbabwe 86, අපි 80යි. so not that different, but අපේ strategy එක හොඳට වෙනස් පේනවා and අපි ගොඩාක් කැමතිසම කතා කරනවා අපි power hitters ඉන්නවද කියලා. here we scored 6 sixes compared to the opponents එක 6 එකක්. so there is that power hitting capability අපේ මේ batting order එකේ. අර අපි හොයනම power hitters ලා නෙමෙයි, නමුත් there is that capability අර boundary line එක pass කරන්න. අපි යම් KJP නෝනිදු ඒ ප්‍රශ්න කතා කරන්න කලින් අපි යම් partnerships පැත්තට මරුමානි බෙනට් Zimbabwe වලට first wicket එකට 22 runs, Sean Williams and Bennett, Brian Bennett 37 runs. so ඊට පස්සේ විකට් එකට රාසයි බෙනටුයි ලකුණු 21යි and then බර්ලුයි බෙනටුයි 28යි. so no big partnerships, නමුත් අර 20 30 කෑලි partnerships දිගින් දිගටම තියෙනවා. so අර එකපාර අර බන්ඩල් එකට විකට් වැටෙන්නේ නැති එක, එකපාර ක්ලස්ටර් එකට විකට් වැටෙන්නේ නැති එකෙන් ඒගොල්ලෝගේ බැටිං එකට ලොකු ප්‍රෙෂර් එකක් ඒගොල්ලෝ දුන්නේ නැහැ. now අපේ අනිත් පැත්තට බලමු partnerships වලම කුසල් පැතොම් 96ක partnership එකක් දානවා. ඊට පස්සේ අපිට වෙන ප්‍රශ්නේ KJP කුසල් ලකුණු 2යි, කුසල් මෙන්ඩිසුයි නුවනිදුයි ලකුණයි, අසලංකයි නුවනිදු ලකුණු 2යි, කමිඳුයි නුවනිදු ලකුණු 4යි. so අපේ middle order එක අපිට හැමතිස්සෙම වෙන ප්‍රශ්නේ අපි සෑහෙන හොඳ start එකක් ගන්නවා. මේ middle order එක මොකක් හරි දෙයක් වෙලා මේ partnerships build up කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි 96ක් ගහවලා ඉවරයි ලකුණු 176න්. there shouldn't be any pressure. අපිට strike එක rotate කරලා wicket දෙන්න නැතුව අපිට overs දෙකක් තුනක් at least 15th over වෙනකන් අපිට අදින්න පුළුවන් නම් at least 6 runs per over would have been okay. දැන් අපි 10 to 15th over අපි ලකුණු 29 ගාලා දෙනවා. that's about 6 runs per over. හැබැයි අපි wicket 5ක් ගිහලා දෙනවා. අපි එතන ඉඳලා අපි overs 15 ඉඳලා අපි ජයග්‍රහණය කරා. so if you can go at about 6 to 7 maybe 8 runs per over 10 to 15 වැඩි pressure එකක් නැහැ. singles 3යි 4යි and මේ ground එක ලොකුයි, right? දෙකේව ගොඩක් තියෙනවා. I think singles rotate කරලා strike එක rotate කරලා middle overs වල wicket එක යන්න නැතුව එතන pressure එක දාගන්න නැතුව additional pressure එකක් දාගන්න නැතුව සෙල්ලම් කරොත් අපිට අනිවාර්යෙන් 170 180 ගහන එක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. now where are we going wrong? going wrong. දැන් KJP ද ප්‍රශ්නේ number 3 එකේ තියෙන issue එක KJP. now KJP OCA ගහව නිව්සීලන්ත වල එතනින් එහාට he has not been in form, right? එයා ලකුණු ගහන්නෙම නැහැ. දැන් form කියන කතාවේ form කියන වචනේ තේරුම ගන්න. දිගින් දිගටම සෙල්ලම් කරන්න ඕනේ. ඒක මේ එකක් CA එකක් ගහලා එකක් 75 එකක් ගහලා තාම matches 10කින් ආයි 50 75 ගහන එක නෙමෙයි form එක කියන්නේ, right? so he is not in form
and ඒක clearly පේන තිබුණා කුසල් ජනිත් පෙරේරාගේ බෝලේ හරියට පේනුන්නේ නැහැ. he was not connecting the ball. pressure එක මූණේ පෙවුණා. හොඳට පේන තිබුණ දෙයක් තමයි. so කුසල් ජනිත් පෙරේරා මේ number 3 slot එකට I do not think that we can go with කුසල් ජනිත් පෙරේරා මේ Asia Cup එකට. ඔව් ඊළඟ match එකේ opportunity එකක් දෙයි. සමහරවිට කුසල් ජනිත් පෙරේරා ඇවිල්ලා 40ක් 50ක් ගහයි 60ක් ගහයි. but ඒක clearly පේන තියෙන දෙයක් තමයි he is not himself. ඒක ග්‍රවුන්ඩ් එකේ හොඳට පේනවා. එයාට බෝලේ පේන්නේ නැහැ. රිෆ්ලෙක්සස් නැහැ. hand eye coordination අඩු වෙලා තියෙනවා. මොකද ඔය සමහර බෝලේ යාට වැටෙනේවා කුසල් ජනිත් පෙරේරා දන්න පරණ කුසල් ජනිත් පෙරේරා ඕවා කිසිම ප්‍රශ්න නැතුව බවුන්ඩරිස් වලට කන්වර්ට් කරගන්න පුළුවන් ක්‍රීඩකෙක්. දැන් ඒ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ. දැන් අනිත් පැත්තේ නුවනිදු ෆර්නැන්ඩෝ number 4. I am not a fan of නුවනිදු ෆර්නැන්ඩෝ playing T20 cricket. ඒක ඉස්සල්ලාම අපි නෝට් කරගෙන ඉමු. හැබැයි SLC T20 එකේ හොඳට perform කරා average of 77. ඒකත් එක්ක යා T20 side එකට යා හොඳයි කියලා යා prove කරලා තමයි ඔය squad එකට ආවේ. But I don't think නුවනිදු ෆර්නැන්ඩෝ is a good player. is the option for the T20 format. මොකද SLC T20 ලීග් එක ගත්තත් එයාගේ strike rate එක 122යි. කමිල් මිෂාර මම හිතන්නේ 160ක් විතර තිබුණා එයාගේ strike rate එක. And විෂන් හලම්බගේ also has a very good strike rate. 140ක් විතර තියෙනවා strike rate එක. So I just think නුවනිදු ෆර්නැන්ඩෝ සෙල්ලම් කරනවා නම් දැන් එයා squad එකට එයා T20 වල හොඳට කරලා එයා ස්ක්වොඩ් එකට ඇවිල්ලා තියෙනවා. එයාව සෙල්ලම් කරනවා නම් එහෙනම් ඔය number 3 spot එකට KJP is not going to fit. either විෂයන් හලම්බගේ or කමිල් මිෂාර need to come at number 3. දැන් ඒකත් අපි හිතන්න ඕනේ. දැන් අපි දන්නවා කුසල් මෙන්ඩිසුයි පැතුම් නිස්සංකයි හොඳ partnerships දානවා. හොඳ opening partnership එකක් දානවා. and if they bat for 8 overs 9 overs ඊට පස්සේ අපිට විෂයන් හලම්බගේ හෝ කමිල් මිෂාර එවන්නේ නැතුව we can bring නුවනිදු ෆර්නැන්ඩෝ up, get him to play number 3 and එයාට එතන කියන්න rotate the strike. middle overs වල ගොඩාක් teams වලට තේරෙන දේ තමයි rotation of strike, right? strike rotate කරලා singles බලන්න දෙක බලන්න හැමතිස්සෙම ස්කෝර් බෝඩ් එක move වෙන එක මේවා කරන. ඒකට pressure නැති වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි කුසල් මෙන්ඩිස් හරි පැතුම් නිසංකරි out වුණාට පස්සේ මුළු batting order එකම pressure එක ගන්න. right? so ඒ pressure එක ගන්න නැති වෙන්න if we can අපි situation අනුව අපි මේක adjust කරනවා නම් say power play එකේ අපිට wicket එකක් යනවා නම් කුසල් මෙන්ඩිස් හරි පැතුම් නිසංකරි out වෙනවා නම් then you have විෂන් හලම්බගේ or කමිල් මිෂාර number 3 සෙල්ලම් කරන කවුරුද දෙන්න කෙනෙක් they come and they continue that momentum. ඒ power play එකේ තියෙන advantage එක ගන්න. නමුත් if we have a good performance, good start, right? අපි overs 8ක් 9ක් අපේ openersලා bat කරනවා නම් then bring in නුවනිදු ෆර්නැන්ඩෝ at number 3 and rotate the strike. ask him to rotate the strike. ඒක තමයි යාගේ role එක වෙන්නේ. strike එක rotate කළා then you can have එතකොට අපිට overs 12 13ක් ගහ ගන්න පුළුවන් වුණොත් then you can get විෂයන් හලම්බගේ or කමිල් මිෂාර to come play their innings. ඊට පස්සේ අපිට චරිත් අසලංක කමිදු මෙන්ඩිස් මේ සෙට් එකම ඊට පස්සේ මිඩල් ඕඩර් එකේ ඉන්නවා. ඒ ඉතුරු ටික end of the innings අපිට තල්ලු කරගෙන අපිට ලොකු ස්කෝර් එකකට යන්න. so that change needs to happen. මට විශ්වාසයක් නැහැ කුසල් ජනිත් පෙරේරාගේ. දැන් ඔය විශ්වාසය අපිට විතරක් නෙමෙයි ටීම් එකටත් නැතුව ඇති. මොකද දිගින් දිගටම කුසල් ජනිත් පෙරේරා උතන number 3 position එකේ fail වෙලා තිනවා. so අපි අපිට confidence එකක් තියෙන බෑ. පැතුම් නිසංග කුසල් මෙන්ඩිස් උතර සෙල්ලම් කරනවා. dressing room එකේ ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. උන් දෙන්න ගහනවා. out වෙනවා. okay කරන්න දෙයක් නැහැ. we can continue. but now what is happening is පැතුම් නිසංගයි කුසල් මෙන්ඩිස් හොඳට කරනවා. දිගින් දිගටම consistently අපි මේක කරලා තිනවා. ඒතර ටීම් එක ඇතුලේ තියෙන ওই mindset එක අම්මට සරි මුන් දෙන්න out නම් ඔන්න pressure, right? අපි යනවා අපිට මොනවත් කරගන්න බෑ. අපි out වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න pressure එකත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ, right? so we need to solidify this problem. මෙතන මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ number 3 position එකට either get කමිල් මිෂාර or විෂන් හලම්බගේ in at number 3 and cushion කරන්න ඒගොල්ලෝ මේ players ලා අතර and strategy එකකට යන්න බෑ. situation wise අපේ number 3 number 4 slot එක අපි එහෙට මෙහෙට කරන්න පුළුවන් if you want to play නුවනිදු ෆර්නැන්ඩෝ still in the squad, right? and එයාගේ role එක වෙන්න ඕනේ. හොඳට පේනවා නුවනිදු ෆර්නැන්ඩෝ ගේ මූණ බැලුවහම මොගලන් පේනවා කොච්චර ප්‍රෙෂර් එකේ තියෙනවද. කුසල් ජනිත් පෙරේරාගේ මූණ බැලුවහම මොගලන් බලන්න පුළුවන් මැච් එකේදී කොච්චර ප්‍රෙෂර්ද. අපි ලයිව් ආවා, ලයිව් වෙනකොට අපි ඔක් ගැන කතා කරා. හොඳට මූණ වල පේනවා ප්‍රෙෂර්. බලන්න කමිදු මෙන්ඩිස් බැට් කරන්නාම යාගේ මූණේ තිබුණ කොන්ෆිඩන්ස් එක. even at that time, right? අපිට ලකුණු හිතන බෝල 30 ලකුණු 60ක් විතර ඕනලා තිබුණා. even at that time he came for the kill, right? දුෂාන් හේමන්ත බැට් කරන්න එනකොට කොහොමද ආවේ? දසුන් ෂාන කෙනකොට කොහොමද ආවේ? you can see his face. he is not sure what to do, right? ප්‍රෙෂර් එක මූණේ පේනවා. දැන් දුෂාන් හේමන්තයි කමිදු මෙන්ඩිස් බැට් කරන්න එනකොට පේනවා looks super confidence. කුසල් මෙන්ඩිස්ගේ දැන් ඒ confidence එක පේනවා. පැතුම් නිස්සංගගේ confidence එක එනවා. but these players නුවනිදු කුසල් ජනිත් පෙරේරා දසුන් ෂානක so much of pressure ඒගොල්ලෝ බැට් කරන්න එනකොට so mindset එක සෑහෙන වැදගත් T20 මොකද අලුත් players ලා මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඕගොල්ලන් national team එකට ඇවිල්ලා තියෙනවා කියන්නෙම ඕගොල්ලන් ලංකාවේ ඉන්න හොඳම players ලා. ඕගොල්ලන් හොඳට කරලා තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ට confidence අඩු වෙන්න බය වෙන්න එපා. ඕගොල්ලන් සෑහෙන දෙයක් කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ තැන ගැන බය වෙන්න play your game, play for your country. එතකොට ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ.
right අම්බෝ මං අවුට් වෙයි මොකක් වෙයිද දන්නේ නැහැ ලකුණු ගහගන්න බැරිද මට මිස් වෙයිද ඒක තමයි නෝනදුගේ අර outside off stump හොඳ කොට බෝලේ right was a slow bouncer mid off ඇතුළේ හිටියේ උඩින් ගහන්න තිබුණා කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ප්‍රෙෂර් එකත් ඔළුවේ තියාගෙන තමයි සෙල්ෆ් ෂොට් එක ගැහුවේ ඒක හොඳට පේනවා ඒක තමයි යාගේ ටයිමින් නැති උනේ පාරේ right so he is a batsman නෝනද ෆර්නන්ඩෝ කියන්නේ පොඩ්ඩක් එක දාගෙන පොඩ්ඩක් settle වුණාට පස්සේ he can go for his strokes so එයාගේ role එක define වෙන්න ඕනේ clarify වෙන්න ඕනේ clarity තියෙන්න ඕනේ player කෙනෙක්ට එහෙම සෙල්ලම් කරනවා number 4 එකට නෝනද ෆර්නන්ඩෝ තියාගෙන අපි විශේෂයෙන් හල්මගේ හරි කමිල් මිෂාරේ මෙතන දැන් ගෙනාලා ටෙස්ට් කරන්න because there is no more time right අපිට වෙලා නැහැ මෙතන කුසල් ජනිත් පෙරේරත් එක personal issue එකක් නෙමෙයි තියෙන්නේ he should know what is going on right හොඳට පේනවා he slow බෝලර් react කරනවා සෑහෙන slow so පුළුවන් තරම් ඉක්මනට අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ අපි ඉස්සරහට යනවා නම් දැන් ඊළඟ T20 ඉන්ටර්නැෂනල් මැච් එක හෙට පැවැත්වෙනවා we need to finish the series අපි හෙට මැච් එකේම අපි 2-0 කරගන්න ඕනේ and at the same time we need to try Kamil Mishara විෂන් හල්බගේ මේක තමයි opportunity එක අපි මැච් එක දිනලා තියෙන්නේ අපි පෙරදුනට අපිට third T20 international තියෙනවා do that change get Kamil Mishara to come in or විෂන් හල්බගේ to come in and let them play their game and see what happens ඒගොල්ලන්ට දෙන්න opportunity එකක් at least ඒගොල්ලොන්ව prove කරගන්න so that's about it මේක තමයි තියෙන්නේ we Zimbabwe were 25 runs short for sure හැබැයි we chased it අපි pressure එක අපිට දාගත්තා අපරාධර 10 to 15 over මැද අපි සෑහෙන pressure එකක් අපිට දාගත්තා එහෙම කරගන්න ඕනේ නැති match එකක් මේක we need to find a strategy මේ middle overs අපි කොහොමද සෙල්ලම් කරන්න කියලා power play එක අපි end of the innings latter stages එක අපි මේ middle overs වල මොනවාද කරන්නේ middle overs bowling ගත්තත් batting ගත්තත් අපි මොනවාද කරන්නේ කියලා මොකද මතකද දැන් Zimbabwe scored 80 runs in the middle overs with only one wicket so we are not piercing and getting wickets in the power play also so මේ ප්‍රශ්න දෙකට මේ middle overs ප්‍රශ්න දෙකට අපි උත්තරයක් පුළුවන් තරම් ඉක්මනට හොයාගන්න ඕනේ ඉතින් අපි ආයි හැමෝම hard talk විදුලිත් රෝෂ් එක Asia Cup එකක් එනවා හෙට live වෙන්නත් බලාපොරොත්තු වෙනවා අපි second T20 international දෙක live එනවා එන්න comment කරන්න chat එකක් දාමු ක්‍රිකට් ගැන කතා කරමු මේ content එකත් ඔයගලගේ අදහස් comment section එකේ දාන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒවල reply කරන්න subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න ඉස්සරහට මේ වගේ content බලන්න ඉතින් හම්බෙමු අපි ආයි hard talk with Udit Rosh එක